සාමාන්‍ය පුරවැසියෙක් පොලිස් ස්ථානයකට යද්දී පොලිස් පැමිණිල්ලක් කරන්න වේවා එහෙම නැත්නම් විමර්ශන කටයුත්තකට වේවා නැත්නම් වෙන තොරතුරක් දැනගන්න වේවා සමහර වෙලාවට අපි උත්සාහ කරනවා නීතිඥ මහත්මියෙක් හෝ නීතිඥ මහත්මියක් සමග පොලිසියට යන්න. මොකද අපිට පොලිසියේ ඉටු කරගන්න තියෙන කාර්යය අපිට ටිකක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා නීතිඥ මහත්මියෙක් එක්ක ගියොත්. ඇත්තටම හැබැයි පොලිස් ස්ථානයකදී නීතිඥවරයෙක්ට නීතිඥවරියකට ඒ තියෙන අයිතිවාසිකම් මොකක්ද? ඔවුන්ට පොලිසිය විසින් සැලකිය යුත්තේ කොහොමද කියන කාරණේ ගැන අද අපි කතා කරමු. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අපි සමග එකතු වෙලා ඉන්නවා. සර් අපි පොලිස් ස්ථානයකට යද්දී ඇත්තටම පුරවැසියෙකුට නීතිඥ සහාය අත්‍යවශ්‍යද? පොලිස් ස්ථානය තුල නැත්නම් අධිකරණය තුලවත් නීතිඥ සහාය අත්‍යවශ්‍යයි කියලා කියන්න බෑ. හැබැයි ප්‍රායෝගිකව සාමාන්‍ය පුරවැසියෙක් පොලිස් ස්ථානයට යනවා නම් එකක් තමයි තමුන් පැමිණිලි කරන්න යන දේ සම්බන්ධයෙන් වඩා පැහැදිලිව කරුණු ඉදිරිපත් කර කිරීම අවශ්‍ය නම් මම හිතන්නේ ඒක නීතිඥවරයෙක්ගේ සහාය ලබා ගන්න එක තමුන්ට වාසිදායක වෙන්න පුළුවන්. දෙවැනි එක තමයි විශේෂයෙන් සැකකාරයෙක් නම් සැකකාරයව බාර කරන්න යනවා නම් සැකකාරයාට යම් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් බයක් තියෙනවා නම් ඒ වගේත් අවස්ථාවකදී මම හිතන්නේ නීතිඥවරයෙක් සමග යන එක ඒක තුලින් තමුන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතනවා නම් සමහර විට පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා. එවැනි අවස්ථාවකදී තමුන් වෙනුවෙන් නීතිඥවරයෙක් පොලිස් ස්ථානයට යන එක තුල යම් වාසිසහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සර් ඇත්තටම නීතිඥ මහත්මියෙක් ගෙනියෑම අත්‍යවශ්‍ය නැහැ. හිටියොත් හොඳයි අපේ කර්තව්‍ය පහසුවෙන් කරගන්න. අපි කියමු අපි සාමාන්‍යයෙන් ඉතාමත් සාමාන්‍ය කටයුත්තකට යනවා නම් අවශ්‍ය වෙන එකක් නැහැ. දැන් තමුන්ගේ ඩෙන්ටි කාඩ් එක නැති වෙලා යනවා නම් නීතිඥවරයෙක් ගෙනියන්න ඕනේ නැහැ. නමුත් විශේෂයෙන් යම් හබයක් සම්බන්ධයෙන් යනවා නම් නැත්නම් යම් චෝදනාවක් සම්බන්ධයෙන් යනවා නම් මම හිතන්නේ නීතිඥවරයෙක්ගේ පෙනී සිටීම තුලින් තමුන්ගේ අයිතිවාසිකම් වඩා ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. දැන් මේ මෑත කාලේ සිද්ධි කීපයක් එක්ක ඇත්තටම නීතිඥවරුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් මතුවලා තියෙනවා. පොලිස් ස්ථානයකට ගියාම නීතිඥවරයා තමන්ගේ අනන්‍යතාවය කොහොමද පොලිස් ස්ථානයේ නිලධාරීන්ට තහවුරු කර යුත්තේ? ඒ සම්බන්ධයෙන් 2012 පොලිස් ආඥා පනත යටතේ සම්මත කරපු රීති අනුව නීතිඥවරයෙක් එක්කෝ තමුන්ගේ ජාතික හැඳුනුම්පතේ නීතිඥයෙක් කියලා දක්වලා තියෙනවා නම් ඒ ජාතික හැඳුනුම්පත ගෙනියන්න පුළුවන්. නැත්නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විසින් නිකුත් කරන හැඳුනුම්පත ගෙනියන්න අවශ්‍ය වෙනවා. දැන් මෙතනදී සමහර නීතිඥවරු නීතිඥ සංගමයේ සමාජිකයන් නොවන අය සුළු පිරිසක් ඉන්නවා. ඒ වගේ නීතිඥවරුන්ට නීතිඥ සංගමයේ හැඳුනුම්පතක් නැහැ. නමුත් මම හිතන්නේ වඩාම හොඳ දේ තමයි නීතිඥ සංගමයේ විසින් නිකුත් කරපු හැඳුනුම්පතත් ගෙනියන එක. ඒ වගේම තමයි එහෙම නීතිඥවරයෙක් සේවාදායකයෙක් එක්ක යනවා නම් තමුන් සාමාන්‍යයෙන් උසාවියට අඳින ඇඳුම ඇඳන් යන්න ඕනේ. ඒක මිස මේ සාමාන්‍ය කැෂුවල් ආකාරයෙන් අඳින එක මම හිතන්නේ සුදුසු නැහැ. අපි කතා කරා සර් 2012 වර්ෂයේ ආපු අතිවිශේෂ ගැසට් පත්‍රයක් ගැන ඒකේ යම් යම් රීති හඳුන්වා දීලා තියෙනවා කියලා. පොලිසියක් ඇතුළේ සර් නීතිඥවරයෙක්ට තියෙන අයිතීන් කොයි වගේද? ඒවට අදාළ රීති මොන හරි මේකේ දැක්වෙනවද? අපෝ 2012 රීති වල කියන එක පැත්තකින් තමුන්ගේ සේවාදායකයාගේ අයිතිවාසිකම් නියෝජනය කිරීමට සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කාර්යය තමයි නීතිඥවරයාට කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමුන්ගේ සේවාදායකයා වෙනුවෙන් කරුණු කියන්න ඒ නීතිඥවරයෙක්ට අයිතියක් තියෙනවා. පොලිස් නිලධාරීන් ඒ රීතිවල තියෙනවා සුහදශීලීව සුහදව ආචාරශීලීව කටයුතු කරන්න ඕනේ සහ සාධාරණ ලෙස ඉවසිලිවන්ත ලෙස සමන් දෙන්න ඕනේ කියලා. සාධාරණ ඉවසිලිවන්ත ලෙස ඒ නීතිඥවරයාට සමන් දෙන්න ඕනේ. ඒ වගේම ඒ රීතිවල තියෙනවා පොලිස් නිලධාරියෙක් යම් ආකාරයකින් ශාරීරික පීඩනයක් කරොත් එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. සැරපරුෂ වචන වලින් කතා කරොත් එහෙමත් නැත්නම් වෙන කිසියම් තර්ජනාත්මක ක්‍රියාවක් යෙදුනොත් ඒක පොලිස් මේ රෙගුලාසි යටතේ සහ පොලිස් ආඥා පනත යටතේ වරදක් බවට මේ රෙගුලාසි වල කියනවා. නීතිඥවරයෙක්ගේ පැත්තෙන් නීතිඥවරයා පරිස්සම් වෙන්න ඕනේ අර සේවාදායකයා ප්‍රකාශයක් දෙනකොට ඒ ප්‍රකාශයට මැදිහත් වෙන්න බෑ. ඒ කියන්නේ සේවාදායකයා වෙනුවෙන් ප්‍රකාශයක් නීතිඥවරයාට දෙන්න බෑ. නීතිඥවරයා ඒ සීමාව
අවබෝධ කරගන්න එකත් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. සැකකාරයෙක් බාර දෙනවා නම් බාර දෙන්න ඕනේ අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති හෝ එතන ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්ට තමයි බාර දෙන්න ඕනේ කියලා ඒ රීතිවල සඳහන් වෙනවා. අවසාන වශයෙන් අපි දැන් මේ රීති ගැන කතා කරා. ඇත්තටම නීතිඥ වෘත්තිකයෙක්ට මේ රීති පොලිසිය තුලදී කඩ වුණොත් යම්කිසි අසාධාරණයක් වුණොත් ගන්න පුළුවන් පියවර මොනවද තියෙනවා? ඒකට මේ රීතිවලම තියෙනවා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන් කියලා. විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ සංගමේ නියෝජිතයන් සහිතව. ඒ වගේම ඒ කමිටුවට පුළුවන් නිර්දේශ ඉදිරිපත් කරන්න නීතිපතිතුමාට පොලිස්පතිතුමාට ජාතික පොලිස් කොමිසමට. ඊට අමතරව පොලිස් ආඥා පනත යටතේ ඒක වරදක් බවට මේ රීති කඩ කරන එක වරදක් බවට සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රායෝගික කරන්න පුළුවන් තමයි එහෙම රීති කඩ කරනවා නම් පොලිස්පතිට පැමිණිල්ලක් කරන එක. නැත්තම් ඒ ප්‍රදේශීය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට. එහෙම නැත්තම් මානව හිමිකම් කොමිසමට ගිහින් පැමිණිල්ලක් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් අපි සමහර අවස්ථා තියෙනවා නීතිඥවරුන්ට ඒ ආකාරයෙන් වැරදි ආකාරයෙන් සැලකපු අවස්ථාවලදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරපු අවස්ථා තියෙනවා. එවැනි ගොනු කරපු අවස්ථාවලදී ඒ අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරපු අවස්ථාත් තියෙනවා. බොහොම ස්තුතියි සර්. මම හිතන්නේ සාමාන්‍ය ප්‍රජාවට අවබෝධ වුණා ඇත්තටම අපි පොලිස් ස්ථානයකට යද්දී අත්‍යවශ්‍යයෙන්ම නීතිඥවරයෙක් ඇඳවගෙන යන්න ඕනේද කියන කාරණේ. ඊට අමතරව ඊට වැඩිමනත් විදිහට නීතිඥ ප්‍රජාවට මම හිතන්නේ අවබෝධයක් ලැබුණා පොලිස් ස්ථානයකදී Taman කටයුතු කළ යුත්තේ කොහොමද? ඒ වගේම Taman කෙරෙහි පොලිස් නිලධාරීන් කටයුතු කළ යුත්තේ කොහොමද කියලා. ඒ නිසා මේ මොනම හෝ අධියරකදී Tamanගේ අයිතිවාසිකමක් කඩ වෙනවා නම් මේ රීතියක් උල්ලංඝනය වෙනවා නම් ඒ පිළිබඳව කටයුතු කරන්න ක්‍රියාමාර්ග වෙන්න පසුබට වෙන්න එපා.